අයියේ මාව ඉන්ස්ටාග්‍රෑම් එකේ ෆලෝ කරනවා. ෆලෝ කරන්න මාත් ආසෙ ආ බලන් ඉඳලා මම ෆලෝ කරගෙන බෝ. අනේ ඵලයන් හුත් යන්න. අපිට දුක හිතනවද? කොණ්ඩේ කනවා උඹලා යාද. ආයෙ හිතනවා. අයියේ. කොල්ල කහන්න කැමතිද? මම මහන්සි. අවුලක් නැහැ. මේක මගේ අන්තිම පාර වුණාට මගේ දක්ෂකම් බංකෝටයට වෙන්න දුන්නේ හින්දා මොන කොරලත් අපිට කමල්ලේ එනවා කියලා පට්ට දුකෙන් මෙතනින් නික්මලා යන්න හදද්දි බයිය කපාතේ. වේද හිටපු නැති එකෙක් ඇවිල්ලා මගේ ඔළුවට තට්ටු දාලා නිකන් කින්ඩියට දුකයි මට. හායි BS. එහෙනම් පරිස්සමෙන් අනේ ගිහින් මගේ මහත්තයා. මෙන්න කොහෙන්ද යන පරවල් එකේ මැදට පැනලා මගේ ගමන වළක්වන්න Don't cry, it's okay sir. මම හිතාගත්තා මගේ ගමන ගිහින් මිසක් මම ආයේ පස්ස බලන්න ඒ බලපන් බේ පුක කවදා හරි ආයි සුපිරිම කම්බැක් එකක් දෙන උඹලා මාව එලෝ ගත්තා මට දුක මාව එලෝ ගත්තා වගේම මගේ මල්ලිවත් එලෝ ගත්ත එකට කවදා හරි මම මේ පලිය ගන්නවා කියන එක මතක තියාගනි අදට ගිහින් මගේ පුතෙක් දාලා හරි මම මේ වාඩුව ගන්නවමයි මේක මේ කිම් පක්ෂගේ පොරොන්දුවක් ඔයාටත් වින්දනය මදි වුණාද? එහෙනම් ඔයත් YouTube එකට ගිහිල්ලා දිල් පුතා කියලා සර්ච් කරන්න.